හලෝ කොහෙද ඉන්නේ? මැනිකේ අද ගෙදර. අද ගෙදරද? මොකෝ අපේ වෙඩින් එක ප්ලෑන් කරනවද? වෙඩින් එක ප්ලෑන් කරන්නත් ඕනේ. ඔයා කියන්න විදිහ වෙන්න ඕනේ විදිය. ඔයා කියන විදිහට තමයි ඔක්කොම වෙන්නේ. අප්පෝ මට බෑ අප්පා. ඔයා නිතින් දන්නේ හරි විදිහ. ඔයා කියන්න මම අහගෙන ඉන්න. ඇයි යන්නේ ඉතින් මම ඔක්කොම කරනකම් බලන් ඉන්නේ. අපි තාත්තයිනේ. කියවන අහගෙන ඉන්න. අනික මං ආසයි ඔයා ගිරවියක් වගේ කතා කරනවට. ඔයා කතා කරන්නේ නැහැ මං එක්ක. කෝල්ලක් ගත්තොත් මමයි කතා කරන්නේ. කියවන්න බානේ ගිරවියක් වගේ. මොකද්ද? මං කියවනවා අහන්න ආසයි. අම්මෝ ඔයාටත් තියෙන ආසාවක්. ඔව් අනේ. ඔයා මං ඉස්සරහා ගිරවියක් වගේ හැමදාම කියව ඉන්නව නම් මං ආසයි. කොයි කොල්ලද ආස නැත්තේ? තමන්ගේ ගෙල්ල තමන් ඉස්සරහා කියව ඉන්නව නම් ගිරවියක් වගේ. ඒ ආසාව නම් ඉතින් ජීවිතේට ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද ඉතින් මං කියවන්න ආස නැහැ අප්පා. හරි මං ඔය කට ඇරලා ගන්නම්කෝ. හරි ඔයා කියන්න ගිතින් මං අහන් ඉන්න. හරි එහෙනම් මම්ම කියන්නම්කෝ. මලු පිස්සු කෙල්ල. මේ තමන්ට කවුද කිව්වේ පාටි ඕගනයිස් කරන්න කියලා? ඒක කවුරුත් කියේ නෑ. මම ඕගනයිස් කරේ. මම මේ ගෙදර ඉද්දි මම දන්නේ නැතුව පාටි ඕගනයිස් කළා. තමස් එහෙම පුළුවන්ද? මම කිසි දෙයක් දන්නේ නැහැ පාටි ඕගනයිස් කළා. මේ තමුන් මේ ඕනවට වෙටි දඟලන්න එපා. මම මේ ගෙදර ඉද්දි කිසිම දෙයක් දන්නේ නැතුව පාටි ඕගනයිස් කරලා. යකෝ මම මේ ගෙදර කවුද? මේ මම කටවුස්ස ගන්න එපා. දන්නවද මම කටවුස්සුනොත් කොහොමද කියලා? මට හොරේ මේ ගෙදර වැඩ වෙන්න. ආයි කියන්න තියන්න එපා. මේ මගේ කටවුස්ස ගන්න එපා. මේ ගෙදර මට ඉහලින් කිසි වැඩක් වෙන්න බෑ ආයි. අනේ අත්තට යකෝ. නිකමට මම එක ගෙදර ඉන්නවා. නිකමට යන්නේ තද දන්නවනේ කටවුස්ස මං කියන්නනේ හිටියේ.